මේ නිකන් නාමල් වඩ වැඳලා කියන්න. ඔය පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඒ වටිනා කාලය බල්ලා වගේ බුරලා කාලේ කන්න නැතුව හරිද? හරි විදියට දෙයක් රටට වෙන්න ඕන දෙයක් ගැන කතා කරන්න. බල්ලෝ වගේ බුරන්න එපා නිකන්. මොකද එහෙම මම කියන්නේ ඔයා කතා කරන දේවත් ඔයාට ඒක පැහැදිලිමක් නැහැ. ඔයා දුඩවන්නේ මොකද්ද කියන එකවත් ඔයා දන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඔයා මෙන්න මෙහෙම කතාවක් කියනවා. අහිංසක මැරිච්ච මිනිස්සුන්ට තමයි වේදනාව තියෙන්නේ. ඔයා කියනවා මැරිච්ච මිනිස්සුන්ට වේදනාව තියෙනවා කියලා. හරිද? මම දන්න තරමින් නම් සතෙක් වුණත් මිනිස්සෙක් වුණත් මරණයට පස්සේ ඒ මනසිරුට වේදනාවක් දැනෙන්නේ නැහැ. මම දන්න හැටියට. ඔයා කියන විදිහට නම් එහෙම වෙන්නේ ඇති සමහර වෙලේ. මට කියන්න දෙන්නේ එච්චරයි. මේකයි නම. ඔය නායම් කියන දේ මේ අද ඊයේ වුණු දේවල් නෙවෙයිනේ. බොලාගේ අප්පලගේ කාලයේ ඔය දේවල් වුණා. ඒ මිනිස්සුන්ට ගියක් දොරක්වත් හදාගන්න බොලා හරියට බොලාගේ අප්පලා ඒ දේවල් හරියාකාර මුදලක් දුන්නෙත් නැහැ. හරිද? ඒක තමයි ඇත්ත කතාව. තොපි දැන් ඔය පාර්ලිමේන්තුවේ ඇවිල්ලා බල්ලෝ වගේ බිරුවට හරිද? තොපේ අප්පලගේ කාලේ ඔහම තමයි කරේ මිනිස්සු. නාය ගියානේ ඒ කාලේ. තොපි වගේ ඔය බුරන්නේ අපි. හරිද? ඒ කාලෙත් නාය ගියා. ඒ මිනිස්සුන්ට හරියාකාර ආධාර දුන්නේ නැහැ බොලා. යටි මඩි ගහගත්ත එක තමයි කරේ. ඒක තමයි ඇත්ත කතාව. හරිද? මට කියන්න දෙන්නේ ඒකයි. අනුර සහෝදරයා කරන්න ඕන දේ ලස්සනට පිළිවෙලට කරනවා. බොල වගේ ගොන් ආතල් දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට ඇවිත්. හරිද? මිනිස්සයා ලැබෙන්න ඕන මිනිස්සට ඒක ලැබේ. අකුරට. හරිද? හොරකම් මංකොල්ල කන්නේ නැහැ අපේ ආණ්ඩුව. ඒක බොලා ගන්න ඕනේ. බොලාට දැන් තියෙන්නේ මොකද්ද ප්‍රශ්නේ? කතා බහ කරන දේවල් නැහැ දැන් මේ ආණ්ඩුව ගැන බොලාට. ඒක තමයි ඕකම අල්ලගෙන දැන් බොලා බුරුබුරා ඉන්නේ. හරිද? ගම් වල ගෙවල් දොරවල් ගියා ඒ දේවල් වලට ඒ ගාන්ට ඒවා මුදල් රජෙන් ලැබේ. බොලා නිකම් බුරන්න එපා. හරිද? බොලාට පුළුවන් නම් ඔය හොර කාපු ඒවායින් ජනතාවට යමක් කමක් කරපල්ලා. එච්චරයි කියන්න තියෙන්නේ. හරිද? අපි හොරා කාපුක තමයි මෙතෙක් කාලයකට කරේ. මේ ආණ්ඩුවට බැන්නට වැඩක් නැහැ. මොකද මේ ආණ්ඩුව හොරා කන්නේ නැහැ. අපේ අප්පලා වගේ. ඒක තමයි ඇත්ත කතාව. හිටපු පාලකයෝ ඔක්කොම හොරා කාපුක දන්නව කවුරු? දන්නවද? රනිල්ද මහින්ද රාජපක්ෂද ඔය සියලුම දෙනා යටි බඩි ගැහුවා. නැtei කියන්නේ නැහැ. හරිද? කියන්න දෙන්නේ මෙච්චරයි. පාර්ලිමේන්තුවට ඇවිල්ලා නිකන් කාලේ නම් කන්න එපා ඔය බල්ලා වගේ බුරලා බොරු සෝබනේට බුරලා. එතරම් කියන්න තියෙන්නේ. ආණ්ඩුවේ වෙන්න ඕන යුතුයකම ආණ්ඩුවෙන් ගාන්ට වෙයි. හරිද? නිකම් මොරුවට ඔය කතා කරන දේවත් ඔයාට අර්ථයක් නැහැ. ඔයා කියනවා මැරිච්ච මිනිස්සුන්ට වේදනාව තියෙනවා කියලා. මොකද මැරිච්ච මිනිස්සුන්ට වේදනාව කොහෙද එන්නේ? මෝඩ ගොන් පොල් කතා කරන්න එපා.